ඔව් ඉතින් අපේ කට්ටිය ඔක්කොම බෑලා මේ මෙච්චර ගම් වතුරක් ගානකොට බෑලා කට්ටිය බේරගත්තේ views ගන්න. මිනිසුන්ට කෑමෑම දුන්නේ ලයික්ස් ගන්න. ඇත්තටම නවාතැන් පාසුකම් ඔක්කොම දුන්නේ ෂෙයා කරන්න, මූණ පෙන්නන්න. පිස්සුද යකෝ උන්ට මේ අපේ උන්ට මේ වගේ වෙලාවට ඔය වගේ දේවල්ද හිතෙන්නේ? ඔය ගෙවල් වල ඉන්න ගොන්නුන්ට තමයි ඌව හිතෙන්නේ. උඹලට වෙන වැඩක් නැහැ. උඹලා ඔය ෆෝන් එකක් අයෙන් හරි අරගෙන ජොබ් එකක් නැහැ. අම්මා තාත්තා ලම්බ කරලා දෙන එකෙන් කාලා බීලා ඇදිච්ච ඇඟවල් ඔය මොලේම වැඩක් නැහැ. ඔක්කොම මලකඩ කාලා තින්නේ. ඒක තමයි ඔය මලකඩ මොලවල් වලට එන අයිඩියාස් තමයි උඹලා ඔය කියන්නේ. අපේ කොල්ලෝ අනිත් එක ඇවිල්ලා බම් මේ මතක තියාගනින්න මේ රැල්ල නතර වෙනකන් නාන්ඩින්නේ උන් නෙවෙයි. හරිද? රැල්ල නතර වෙනකන් නාන්ඩින්නේ උනේ රැල්ලත් එක්ක නානේ උන් ඉන්නේ. ඔය ගම් වතුර මොන වතුරාවත් ජීවිතේ පරදුවට තියලා බේරගත්තු කොල්ලෝ සෙට් එකක් ඉන්නේ. හරිද? උඹලා මේ නිකන් එක වෙවල් වලට වෙලා නිකන් ෆෝන් එකක් අරගෙන ඒට මේට ගිහිල්ලා ෆොටෝ ටිකක් අරන් දාලා සීන් දාන්නේ උන් වගේ නෙවෙයි අපේ කොල්ලෝ. බෑලා වැඩ කරන්නේ උන්. පොළවේ පය ගාලා ඉන්නේ උන්. හරිද? ඒ නිසා අනවශ්‍ය මූණංගගෙන අනවශ්‍ය වචන කතා කරන්න එපා. අනවශ්‍ය දේවල් කියන්නත් එපා. හරිද? ඒ මදිවට වැස්ස ඇවිල්ලා වැස්ස උලඟ වතුර ඇවිල්ලා ඔක්කොම ගාගෙන ගියා. ඒ ගෙවල් වල ඉන්න මිනිස්සු එළියට ගියා. ඒ ගෙවල් වලට රිංගලා හොරු ටික බඩු ටික අරන් ගියා. ව්‍යාපාර ස්ථානවල වල තියෙන බඩු ටික අරන් ගියා. යකෝ කාලකන්නියෝ උඹලට හිතක් පපුවක් කියලා දෙයක් නැහැ. ඒකවත් උඹලගේ මැටි තියෙන්නේ. එච්චරයි කියන්න පුළුවන්. හැබැයි පොලිසිය මේ කටට හොඳම දඬුවමක් දෙන්න ඕනේ. ඉතා ගන්න බැරි දඬුවමක් දෙන්න ඕනේ. නීතිය අපිට අතට ගන්න දෙන්න එපා. කරුණා කරලා. හැබැයි මුන් අවුනොත් එහෙම ඔයාලා දඬුවම් කරේ නැත්නම් අපි අනිවාර්යෙන් දඬුවමක් දෙනවා. ඒකොත් එච්චර වේදනාවකින් ඉන්නේ මේ මිනිස්සු. මෙච්චර දේවල් නැති වෙච්ච මිනිස්සුන්ගේ ගෙවල් වලට රිංගලා බඩුවරකම් කරලා ඉතාමත් ජරාම වැඩක් කරපු සෙට් එකක් වෙනම ඉන්නවා. ඒ වගේම මිනිස්සු ගොඩාක් කට්ටිය බෑලා මං උදව් කරන මිනිස්සුන්ට පදාදණ්ඩ වෙනම සෙට් එකක් ඉන්නවා. ඇයි බං උඹලා මෙහෙම ඉන්නේ? ඇයි මෙහෙම ඉන්නේ? ඊට වඩා හොඳයි මට වචන ඔය අනවශ්‍ය වචන පාවිච්චි කරන්න කැමති නෑ. ඇත්තටම අපේ කොල්ලෝ සෙට් එක ඇවිල්ලා සෑහෙන්න උදව් කරා. ඒක ඉතින් උදව්ව කියන්න වචන නෑ. දැන් ඉදිරියට තව ගොඩක් උදව් කරන්න තියෙනවා. ඔයාලා සැලෙන්න එපා. මම දැක්කා දෙන්නෙක් තුන්දෙනෙක් ඉතාමත් කඳුළුත් එක්ක කතා කරනවා. උඹලා බං උඹලගේ කඳුළු මේ වගේ මෝඩයෝ වෙනුවෙන් එන්න හොඳ නෑ. හරිද? ආය කවදාවත් අපේ කොල්ලොන්ගේ හැස්වල කඳුළු එන්න හොඳ නෑ. කියන එක කියපු දෙන්. උන්ට ඉතින් වෙන වැඩක් නෑනේ. කියන එක කියපු දෙන්. අපි කරන එක අපි කරමු. එච්චරයි මම කියන්නේ. හැමෝම මීට පස්සේ තමයි තින්නේ ගොඩක් උදව් කරන්න තියෙනවා. ගොඩක් මිනිස්සු ඇත්තටම තාම හරියට ඒකට කෑම බීම වතුර කිසිම දෙයක් තාම හරියට ලැබිලත් නැහැ. හොයලා බලලා උදව් කරන්න උදව් කරමු. අරවා ගණන් ගන්න එපා. උඹලා සැලෙන්නත් එපා. පිටරට ඉන්න කට්ටිය ගොඩක් උදව් කරලා තියෙනවා. එයාලා පිටරට ගිහිල්ලා තියෙන එයාලගේ ෆැමිලිය ලංකාවේ තියලා ඕනම දෙයකට අපේ ලාංකිකයෝ කොල්ලෝ ඉන්නවා. අපේ ෆැමිලිය බේරගන්න අපේ හැමදේම බේරගන්න අපේ කොල්ලෝ ඉන්නවා කියන ෆිට් එකේ කට ඉන්නේ. ඒ නිසා ගොඩක් පිටරට ඉඳලා කට්ටිය මටත් කතා කරා. ඔක්කොම සේෆ් කරන්න දෙයක් නැහැ. ගොඩක් දුකයි. සමහර ජීවිතවල නැති වුණා. එයාලගේ ෆැමිලි කට්ටියට දෙයියෝ තමයි දෙන්න ඕනේ හොඳ මයින්ඩ් සෙටප් එක. එයාලා ගොඩේමු ඔක්කොම ගොඩේමු. මීට වඩා දේවල් අපි ෆේස් කරමු. අපේ කොල්ලෝ සෙට් එකට කියන්නේ ඔයාලා කරපුවා තවත් කරන්න. සැලෙන්න එපා එක එකාගේ කතාවල් වලට. එච්චරයි. ආදරේ. අපේ කෙල්ලොත් සෑහෙන මාන්සි වුණා. සෑහෙන සපෝට් එකක් දීලා තිබ්බා. thank you very much. අපේ යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය හැමෝටම ගොඩක් ස්තුතියි. අපේ හැමෝම අපි ප්‍රේ කරමු. අපේ රට විතරක් නෙවෙයි පිට රටත් ගොඩක් කට්ටියට ගොඩක් රටවල් වලට මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. හැමෝටම හොඳ දවසක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ප්‍රේ කරමු. ඔයාලත් ප්‍රේ කරන්න. ආදරේ හැමෝටම.